ජ්‍යොතිෂයෙන් කර්මය වෙනස් කරන්න පුළුවන්ද? මම කලින් වීඩියෝ එකෙන් මම කතා කරා කොහොමද කර්මයක් මිනිස්සෙකුට පරිසම් දෙන්නේ කියලා. ඒ වීඩියෝ එක බලලා නැත්නම් මුලින්ම ඒ වීඩියෝ එක බලලා ඉන්න. අපි මේ වීඩියෝ එකේදී කතා කරා කෙනෙක්ගේ කර්මයෙන් කෙනෙක්ට සිතුවිල්ලක් ගෙනත් දීලා ඒ සිතුවිල්ලට අවශ්‍ය පරිසරය හදලා ඒ කර්මය පරිසම් දෙනවා කියලා. අද අපි බලමු කොහොමද කර්මයෙන්ම මේකට විසඳුමක් හොයන්නේ කියලා. ඔයාගේ කේන්දරය බලලා ඒකෙන් මේ කර්මය හඳුනාගෙන මේ විසඳුම හොයන්නේ කොහොමද කියලා අපි උදාහරණකින් බලමු. අපි හිතමු ඔයාගේ කේන්දරයේ හත් වෙන්නේ රාහු සිකුරු සංයෝගයක් තියෙනවා කියලා. ඉතින් මෙහෙම සංයෝගයක් තියෙනකොට ඔයාගේ මනසට අනියම් සම්බන්ධතා ඇති වෙන්න සිතුවිලි නිරන්තරයෙන් පහළ වෙන්න ගන්නවා. රාහුගේ දශාකාලවලදී රාහුගේ ගෝචරයේදී මේ සිතුවිලි එන එක වැඩි වෙන්න ගන්නවා. එක දිගට එවැනි සිතුවිලි එනවා. ඒ වගේම ඔයාගේ කර්මයෙන් එවැනි දේවල්වලට අදාළ අවස්ථාව නිරන්තරයෙන්ම හදලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔයාගේ කර්මයට අනුව මේ සිතුවිලි පස්ස ගියොත් ඔයාට වෙන්නේ ජීවිතේ ප්‍රශ්නයක්. හැබැයි මේ අවස්ථාවේදීම අපි හිතමු ගුරුගේ දෘෂ්ටියකුත් හත්වන්නට වැටලා තියෙනවා. ගුරු ඔයාගේ කේන්දරේ බලවත් ග්‍රහයි. එතකොට මේ රාහුගෙන් එන නරක සිතුවිලි අතරේ ඔයාට මේක කරන්න එපා මේක නවත්තන්න කියන ගුරුගේ සිතුවිලිත් ඉඳලා හිටලා ඔයාගේ මනසට එනවා. ගුරුගෙන් එන සිතුවිලි අපි තේරුම් ගන්නේ නැහැ. අපි අර රාහුගේ සිතුවිලි පස්සෙම ගිහිල්ලා අපි අපේ ජීවිතේ විනාශ කරගන්නවා. ඉතින් අපි ජ්‍යොතිෂයෙන් කරන්නේ මෙන්න මේ අපිට ඒ වගේ හොඳ සිතුවිලි එන ග්‍රහය ඒ සිතුවිලි මොනවද කියලා ඒ මාර්ගය මොකක්ද කියලා අවබෝධ කරගෙන ඒ පැත්තට අපේ සිතුවිලි යොමු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක. එහෙම ඒ පැත්තට අපේ සිතුවිලි යොමු කරලා අර රාහුගෙන් අපේ සිතේන නරක සිතුවිලි නැත්තරම නැති කරලා අපේ කර්මය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒක හඳුනා ගන්න තමයි අපි වගේ කේන්දරේ පාවිච්චි කරලා බලන්නේ ඔයාට මොන පැත්තෙන්ද යහපත් සිතුවිලි ඇති කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ජ්‍යොතිෂයෙන් අපේ කර්මය වෙනස් කරගන්නේ. මේ වීඩියෝ ඔයා මේ වෙනකන් බැලුවා නම් මේ ගැන අදහසත් පල්ලෙහාන් ලියාගෙන යන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.